මේ අවලස්සන දරුවා මගේ ලේවලින් උපන් කෙනෙක් නෙවෙයි. සෙනසුරු ග්‍රහයාගේ දෙවන කතාංගය. කුඩා ශනිගේ ප්‍රබල බැල්මෙන් සූර්යාගේ දිව්‍යමය රශ්මිය මැකී ගොස් ඔහු දැඩි ලෙස දුර්වල විය. මගේ ශක්තිය මගේ ආලෝකයට මේ කුමක් සිදුවෙනවද? මේ අද්භූත සිදුවීමෙන් බියටපත් ඡායාදේවිය සූර්යා වෙත දිව ගියාය. ස්වාමීනි, ඔබට කුමක් සිදු වුණාද? මා ඔබට උපකාර කරන්නම්. නමුත් සූර්යා කෝපයෙන් දැවිමින් ඇයව ප්‍රතික්ෂේප කර ඇයට චෝදනා කළේය. මා අසලට එන්න එපා. දෙවියන්ගේ කාලය වේගයෙන් ගිවී ගිය අතර කුඩා ශනි අඳුරු වර්ණයෙන් යුතුව වර්ධනය විය. සූර්යා කිසි දිනක මේ අඳුරු පුත්‍රයාව පිළිගත්තේ නැත. දිනක් කෝපයටපත් සූර්යා ඡායාදේවියගේ පතිවෘත්තාවා ගැන ප්‍රශ්න කරමින් ඇයට දැඩි ලෙස අපහාස කළේය. ඔබ මට වංචා කළා. මේ අවලස්සන දරුවා මගේ ලේවලින් උපන් කෙනෙක් නෙවෙයි. තම ආදරණීය මවට කළ මේ අසාධාරණ නිග්‍රහය ඇසූ කුඩා ශනිගේ කෝපය ඇවිලී ගියේය. නවත්වන්න! මගේ මවට අපහාස කරන්න ඔබට අයිතියක් නැහැ. ඔහු තම තීනු දිනත් විවර කර දෙවන වරටත් සූර්යා දෙස දැඩි කෝපයෙන් බැලුවේය. ඒ දෘෂ්ටියේ බලයෙන් මුළු මාලිගාවම දෙදරුම් කෑ අතර සූර්යාට දෙඩි පිලිස්සුම් වේදනාවක් දැනින. මගේ මුළු සිරුරම ගිනි ගන්නවා වගේ. ලෝකයටම ආලෝකය දුන් සූර්යාගේ රන්වන් සිරුර කළු පැහැගැන්වී ඔහු බිම ඇද වැටුණේය. ඡායාදේවිය වහා දිවගොස් කුඩා ශනිව වැළඳගෙන ඔහුව සංසුන් කළාය. පුතේ, සංසුන් වන්න. ඒ ඔබේ පියාණන්. ශනිගේ කෝපය නිවුණු පසු සූර්යාට පියවිසිහිය ලැබුණද ඔහුට මේ දරුවා ගැන මහත් බියක් ඇතිවිය. මේ සාමාන්‍ය දරුවෙකු නොවෙයි. මට මේ සඳහා පිළිතුරක් අවශ්‍යයි. තම වේදනාව සහ බිය දරාගත නොහැකි වූ සූර්යා පිහිටපතා කෛලාශයට ගියේය. කෛලාස කූටේ භාවනානු යෝගීව සිටි මහදේවි ශිව මේ සියල්ල කල්තියාම දැන සිටියේය. සූර්යා, ඔබ පැමිණියේ ඔබේම කර්මයේ ඵලයෙන් මිදෙන්නටයි. ඒ දරුවාගේ අඳුර පිටුමස ඇති සත්‍යය කුමක්දැයි මා ඔබට පවස්සන්නම්. ශනිගේ උපත පිටුපස ඇති ඒ මහා රහස කුමක්ද? මීළඟ කතාංගයෙන් බලාපොරොත්තු වන්න.